කුමරේ. ඔව්. ඕක තමයි මේ අපේ අයියා කාල්ති නිමල් දිසානායකගේ. මේ තමයි යා කුඹර. මෙයා මේ නිකන් තමයි වල කපක ඉඳලා තියෙන්නේ. ඉතින් ගොවි වුණාම තමන්ගේ වැඩ කටයුතු කරගන්න එපේ. මේ බොහොම මේකෙන් දුක් මහන්සියෙන් ජීවත් වෙන අහිංසක මිනිස්සෙක්. මේ මිනිස්සාගේ තැන තමයි හරිම දුකයි. රිලවුඩ් ඇව්සූ බමරක් හේතුවෙන් උව පරණගම කබිල්ලදෝ වෙල්ලායේ වැඩ කරමින් සිටි 61 ඇවිරිදි දෙදරුපියෙකු මිය ගොස් තිබෙනවා. මෙම බඹර ප්‍රහාරයට තවත් පුද්ගලයන් සිව් දෙනෙකු ලක්ව ඇති අතර බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් බරපතල තත්ත්වෙන් එක් කාන්තාවක් වැලිමඩ මූලික රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබනවා. 11 12ට විතර කෑ ගහන සද්ද ඇහිලා මම දුවගෙන ගිහිල්ලා බලනකොට වැටිලා ඉන්නවා. ඊට පස්සේ අපි දෙතුන් දෙනෙක් එකතු වෙලා බඹරු ටික ගිනිමැලයක් ගහලා එලවලා මේ ලෙඩා අරගෙන පාට්ට ගිහිල්ලා ඉස්පිරිතාලට අරගෙන ගියා. එතනින් පස්සේ සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා හවස වෙනකොට තමයි මේ මරණ කියලා ආරංචි ආවේ. අපිට ඉතින් වෙන කරගත යුතු දෙයක් තිබුණේ නැහැ. මමත් කුඹරි ඉඳන් එউට 10 මාට ඉතරයි. මේ බඹරු ගහන වෙලාවේ 12 මාට ඉතරයි. ඊට පස්සේ මං ගෙදරට ඇවිල්ලා කඩේට ගියා බබාලට බිස්කට් එකක් ගෙන්න. ඒකට අපේ මැෂින් ඇවිල්ලා කතා කරා මචං මරේ මේ අයියට බඹරු ගහලා කියලා. ඒ වෙලාවේ මම යනකොට අයියා එළමැද හරහා වැටලා හිටියා. ඊට පස්සේ මගේ පුතයි කතා කරපු පුතයි දෙන්න ඒකට අරන් ගියා. ඊට පස්සේ ඒකට යනකොට තව මල්ලි කෙනෙක් ආවා පාලම ගාවට. පාලමකට ආවිලා ආර්ය මොකද කියලා මං ආවා මල්ලි මේක මේ අයියට බඹරු ගහලා කියලා. ඊට පස්සේ පාලම ගාවට අරන් පාට ගියාට පස්සේ වීල්ලේ දාගෙන අපි දෙන්න අරන් ගිහින් ඉස්පිතාලට අරන් ගියාට පස්සේ ඉස්පිතාලට ඇතුළු කවුන්ටර් සම්පූර්ණම මූණේ තිබ්බේ කවුල් කොට වාගේ බඹරගේ තිස් එච්චර තමයි කියන්නේ වැඩිපුර මේ අපිට තියෙන එකම විනාශේ ශ්‍රීලංකාව තමයි බඹර ඒ වෙලාවේ අවුස්සලා තියෙන්නේ. අයියවත් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ මාත්‍යෝ. තවම අපිට දැනගන්න විස්තරයක් නැහැ මාත්‍යෝ.